හායි ෆ්‍රෙන්ඩ්ස් අද අපි බලන්න යන්නේ 2023 රිලීස් වෙච්චි වාති කියන ටැමිල් ෆිල්ම් එක. එහෙනම් අපි යමු කතාවට. මේ ඉන්නේ අබි කියලා කියන්නේ ඉංජිනේරුවෙක් වෙන සිහින දකින පුංචි කොල්ලෙක්. අබිගේ පවුල කියලා කියන්නේ මධ්‍යම ප්‍රාන්තික පවුලක්. ඉතින් මේ මධ්‍යම ප්‍රාන්තික පවුලට අබිගේ ඉගෙනීමට අවශ්‍ය මුදල් හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා මේ අබිගේ 100කින් උරුම වෙච්ච වීඩියෝ ෂොප් එක අබිගේ තාත්තා විසින් විකුණන්න තමයි ලෑස්ති වෙන්නේ. අබි සහ අබිගේ යාළුවෝ දෙන්න ගිහිල්ලා උදේම මේ කඩේ සුද්ධ කරන්න පටන් ගන්නවා. මේ කඩේ සුද්ධ කරනකොට මේ කට්ටියන්ට හම්බ වෙනවා කඩේ ඇතුලේ තිබිලා 18+ වීඩියෝ කීපයක්. මේ කටේ ඉතින් තවත් ඇති නේද කියලා බලන්න හොයලා බලනවා. හොයලා බලනකොට මෙයාලට හම්බෙන්නේ පෙට්ටියක් ඇතුලේ දාලා තියෙන තව වීඩියෝ කීපයක්. මේ වීඩියෝ පට කීපේ මේ කට්ටිය බලන්න ගන්නකොට මේ කට්ටිය හිතන් ඉන්නේ මේත් 100 එකතු කරලා තියලා තිබ්බ 18+ වීඩියෝ කීපයක් කියලා. හැබැයි ඉතින් ඒ කට්ටිය වැරදි කියලා ඔප්පු වෙන්න චූටිම චූටි වෙලාවක් තමයි යන්නේ. මෙයාලා හිතපු විදිහට මේ 18+ වීඩියෝ එකක් නන් නෙවෙයි. ඔයාලා හිතන්නේ මොකක් කියලාද? මේ තියෙන්නේ ගුරුවරයෙක් පාඩමක් උගන්වන වීඩියෝ එකක්. මේ කට්ටිය තව ටිකක් මේක හොඳට බලනවා. මේ බලනකොට අබිට තේරුම් යනවා එදා ක්ලාස් එකේදී සර් උගන්වපු පාඩම ඒ වීඩියෝ එකේ තියෙනවා කියලා. ඊට පස්සේ එයාලා ඒ වීඩියෝ එක දිගින් දිගටම බලනකොට එදා හෝම්වර්ක් කරන් එන්න කියලා දුන්නු ගානකුත් ඒකේ තියෙනවා. පස්සේ මේ කට්ටිය හිතනවා එයාලා ඉගෙනීමට වියදම් කරන සල්ලි ඉතුරු කරගන්න මේ වීඩියෝ එකේ ඉන සර්වර් හොයාගෙන ගියා නම් එයාලට පුළුවන් වෙයි කියලා. ඉතින් මේ කට්ටිය තව ටිකක් ඒ බොක්ස් එක පරීක්ෂා කරලා බලනකොට එයාලට ඒ බොක්ස් එක ඇතුලේ තිබිලා නමක් එක්ක ලිපිනයක් හම්බ වෙනවා. මේකේ තියෙන්නේ AM කුමාර් සොල්ලවරම් කියලා. සොල්ලවරම් කියලා කියන්නේ පුංචි ගමක්. ඉතින් මේගොල්ලෝ මේ ගමට යනවා. ගිහිල්ලා ගම පීරලා හොයනවා කවුද මේ AM කුමාර් කියන්නේ කියලා. ඒ වුණාට මෙයාලට කවුද මේ AM කුමාර් කියන්නේ කියලා නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි පියන් කෙනෙක් ඉඳලා එයා කියනවා මේ AM කුමාර් කියන්නේ එයාලගේ ඉස්කෝලේ ඉගෙන ගත්ත ළමයෙක් කියලා. ඉතින් ආදිගේ යාළුවෝ දෙන්නයි අහනවා මේ AM කුමාර් දැන් ඉන්නේ කොහෙද? මෙයා දැන් මොකද කරන්නේ කියලා. එතකොට මේ පියන් කියනවා AM කුමාර් කියලා කියන්නේ දැන් ආන්ද්‍රාවල කඩප්පා දිස්ත්‍රික්කේ කලෙක්ටර් කියලා. එදා රෑම ආදිගේ යාළුවෝ දෙන්නයි කඩප්ප වලට යනවා. කඩප්ප වලට ගිහිල්ලා AM කුමාරව හම්බ වෙනවා. මේ AM කුමාර් ගාවට ගිහිල්ලා AM කුමාරව දැක්ක වෙලේම ආදි කියනවා මේ එයා නෙවෙයි. එහෙම කියලා ආදි අනිත් පැත්තට හැරිලා එන්න ලෑස්ති වෙනවා. ඒත් මේ කලෙක්ටර් මේ කට්ටියව නතර කරලා ඇයි ආවේ කියලා අහනවා. එතකොට ආදිගේ යාළුවෙක් කියනවා සර් මෙයාගේ සීයා වීඩියෝ ෂොප් එකක් කරනවා. එහෙම කිව්ව ගමන් මේ කලෙක්ටර් අහනවා කවුද ඔයාගේ සීයා කියලා. එතකොට ආදි උත්තර දෙනවා මගේ සීයා භූපති කියලා. එතකොට කලෙක්ටර් කියනවා වාඩි වෙන්න කියලා. වාඩි වෙන්න කියලා කලෙක්ටර් අහනවා ඔයා භූපතිගේ මුණුබුරාද කියලා. එතකොට ආදි ඔව් කියනවා. ඊට පස්සේ ආදිගේ ප්‍රශ්නේ වෙන්නේ කවුද මේ වීඩියෝ එකේ උගන්වන ගුරුවරයා කියලා. එතකොට මේ AM කුමාර් විසින් කියනවා ඒ තමයි මගේ ගුරුවරයා බාලා සර් කියලා. එහෙම කියලා මේ AM කුමාර් එහෙම නැත්තම් කලෙක්ටර් මේ අදිලාට අතීත සිද්ධියක් කියනවා. ඒ කාලේ රටේ ආර්ථික පෞද්ගලීකරණය නිසා ආදායම වැඩි වෙනවා. ඉගෙන ගත්තොත් තමයි ඉස්සරහට එන්න පුළුවන් කියන සිතුවිල්ල හැමෝගෙම හිත ඇතුලේ ඇති වෙනවා. එන්ජිනියරින් MBBS වගේ වෘත්තීය පාඨමාලාවලට ඉල්ලුම වැඩි වෙනවා. මේ වාතාවරණයේ තේරුම් ගත්ත සමහර ව්‍යාපාරිකයෝ මේ අධ්‍යාපනය ව්‍යාපාරයක් බවට පත් කරගන්න. එතන ඉඳන් මිනිස්සුන්ගේ ආසාව සල්ලි වලට වෙනස් කරන්න පටන් ගත්තා. මේ හේතුව හින්දා රජේ පාසල් වලට එන ළමයි ප්‍රමාණය අඩු වෙලා රජේ පාසල් වහන තත්ත්වෙටම වැඩ සිද්ධ වුණා. හුඟක් රජේ පාසල් වහන්න වුණා. ඒකින් හින්දා දුප්පත් ළමයින්ට අධ්‍යාපනය කියන එක හීනයක්ම වුණා. මේ හින්දා දුප්පත් ළමයින්ගේ දෙමව්පියෝ මේ වෙනුවෙන් සටනක් ආරම්භ කරනවා. මේකට විපක්ෂය පවා උදව් කරනවා. ශ්‍රීනිවාස් තිරුපති ස්කූල් කෝචින් සෙන්ටර් එකේ නිර්මාතෘ. එහෙම නැත්නම් පුද්ගලික පාසල් සමූහයේ සභාපති. මේ මිනිස්සයා හරි භයානක මිනිස්සෙක්. රජෙන් පෞද්ගලික පාසල් පෞද්ගලික අධ්‍යාපනය නවත්තලා දාන්න හදනවා කියලා මෙයා කලින්ම දැනගන්නවා. ඉතින් මේ මිනිස්සයා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා පෞද්ගලික පාසල් රජයේ පාසල් එක්ක එකතු වෙලා තමයි ඉස්සරහට යන්නේ කියලා. ඒත් එක්කම පෞද්ගලික පාසල් වල ඉන්න දක්ෂ ගුරුවරු දාලා රජයේ පාසල් කරගෙන යනවා කියලා මේ මාධ්‍ය සාකච්ඡාවේදී මොහු කියනවා. ඒත් මේ මිනිස්සයා හිතන තරම් හොඳ කෙනෙක් නන් නෙවෙයි. මේ මිනිස්සයා හැම තීරණයක්ම ගන්නෙ යටි අරමුණක් ඇතුව. හොඳම ගුරුවරු රජේ පාසල් වලට යවනවා කිව්වට මේ තිරුපති රජේ පාසල් වලට යවන්නේ තුන්වන කාණ්ඩේ ආධුනික ගුරුවරු. මේ ඉන්නේ අපේ කතාවේ කතානායකයා බාලා සර්.
බාලසර්ට කෝල් එකක් එනවා සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක්ගෙන්. මේ ළමයා කෝල් කරලා කියන්නේ සර් අපි වොලිබෝල් මැච් එකක් ඔට්ටු දාලා සෙල්ලම් කරා. හැබැයි අපිට ඒකෙන් දිනන්න බැරි වුණා. මේ කට්ටිය ඔට්ටු දැම්මට වඩා ගාණක් අපෙන් ඉල්ලනවා. එතකල් අපිට හොස්ටල් වලට එන්න දෙන්නේ නැහැ කියලා. මේක අහපු ගමන් බාලසර් කෙලින්ම මේ කට්ටිය සෙල්ලම් කරන වොලිබෝල් පිට්ටනියට එනවා. මේ ළමයි වොලිබෝල් මැච් එකේ සෙල්ලම් කරලා තියෙන්නේ මැරයොත් එක්ක. බාලසර් මේ මැරයොත් එක්ක ගිහිලා කතා කරලා සර් ගාව තියෙන සල්ලි ළමයි ගාව තියෙන සල්ලි එකතු කරලා ඔක්කොම දීලා මේ කට්ටිය එතනින් එක්කන් එන්න හදනවා. ළමයිත් එක්කරන් බාලසර් එනකොට සර් දැනගන්නවා මේ ළමයින්ට මැරයෝ ගොඩක් ගහලා කියලා. සර් ආපහු මැරයෝ ගාවට ගිහිල්ලා මේ මැරෙන්ට මදි නොකියන්න ගහනවා. බාලසර් කියලා කියන්නේ ළමා වෙනුවෙන් පෙනී ඉන්න හොඳ ගුරුවරයෙක්. ඊළඟ දවසේ උදේම තිරුපති මේ සහාය ගුරුවරු හැමෝටම රැස්වීමක් ලෑස්ති කරනවා. මේ රැස්වීමේදී මේ සහාය ගුරුවරු හැමෝටම අලුත් ඉස්කෝලයක් ලැබෙනවා. මේ රැස්වීමේදී තිරුපති කියනවා තමන් යන ඉස්කෝලේ හොඳ රිසල්ට්ස් පෙන්නුවොත් මෙයාලා ඉල්ලන විදිහේ තෑග්ගක් දෙනවා කියලා. මෙතනදී එක සහාය ගුරුවරයෙක් අහනවා සර් තෑග්ගක් කිව්වා නේද? මොන වගේ තෑග්ගක්ද දෙන්නේ කියලා. ඔව් ඔයාලා හිතනවා හරියටම හරි. ඒ කිව්වේ වෙන කවුරුත් නන් නෙවෙයි. අපේ බාලසර්ම තමයි. එතකොට තිරුපති මේ හැමෝටම කියනවා ඔයාලා ඉල්ලන ඕන දෙයක් මන් දෙනවා කියලා. එතකොට අපේ බාලසර්ගේ ඉල්ලීම වෙන්නේ එයාලා යන පාසල් වල විශිෂ්ට ප්‍රතිඵල දැම්මොත් මේ කට්ටියන්ට උසස් වීමක් දෙන්න කියලා. ඒකට තිරුපති එක පයින්ම කැමති වෙනවා. රැස්වීම ඉවර වෙලා තිරුපතිත් එක්ක යනකොට තිරුපතිගේ ඇසිස්ටන්ට් අහනවා සර් ඇත්තටමද අර කලින් උසස් වීමක් දෙන්නම් කියලා කිව්වේ? එතකොට තිරුපති දෙන්නේ හරි අමුතු උත්තරයක්. එයාගේ ඩ්‍රයිවර් කීවලු මේ මාසේ යාගේ පඩිය වැඩි කරේ නැත්තම් එයා රස්සාවෙන් අයින් වෙනවා කියලා. එතකොට තිරුපති කියනවා මේ මාසේ ඔයා කිසිම අනතුරක් නැතුව වාහනේ අරන් ගියොත් මං ඔයාගේ පඩි වැඩි කරන්නම් කියලා. මෙච්චර කාලයක් ඒ ඩ්‍රයිවර්ම පැදපු වාහනේ එයා අතින් ඇක්සිඩන්ට් වෙලා වාහනේ හීරීම් 3ක් ඇති වෙලා තියෙනවා. මේක පෙන්නලා තිරුපති යාගේ ඇසිස්ටන්ට් කියනවා අපිට දෙයක් දෙන්න හිතක් නැත්තම් ඒ කෙනාට දරා ගන්න බැරි පීඩනයක් දෙන්න ඕනි කියලා. දැන් ඔයාලට තේරෙනව නේද මේ තිරුපති කියන්නේ කවුද කියලා? මේ තිරුපති බාලසර්ට උසස් වීමක් දෙන්නම් කියලා කිව්වේ සහ ඒක දෙන්නම් කිව්වේ කොහොමද කියලා දැන් ඔයාලට හොඳටම තේරෙනවා ඇති කියලා මං හිතනවා. එදා රෑ බාලා එයාගේ ගුරුවරයා වෙච්ච අන්සාර් සර්ගේ ගෙදර යනවා. එදා මේ අන්සාර් සර් අපේ බාලසර්ට කියනවා ඔයා සල්ලි ගන්න නැතුව ක්ලාස් කරන්න කියලා. මේක අහලා බාලසර් කියනවා ඔයා නම් තනි මිනිස්සයා. ඔයාට ඉඩකඩම් තියෙනවා සල්ලි තියෙනවා. මට මොනවද තියෙන්නේ? මට හුඟක් වගකීම් තියෙනවා. එහෙම කිව්වට පස්සේ අන්සාර් සර් කියනවා හරි. මම මගේ ඉඩම් දීපල හැමදේම ඔයාට ලියන්නම්. ඔයා පන්ති නොමිලේ කරනවද කියලා. එතකොට අපේ බාලසර් කියනවා මුලින්ම ලියලා දෙන්න ඊට පස්සේ අපි බලමු කියලා. එතනින් සීන් එක කට් වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ බාලසර්ගේ ගෙදර. බාලසර්ගේ ගෙදර බාලසර්ගේ තාත්තා. තාත්තා කියනවා මේ ඉන්නේ මගේ පුතා. එහෙම කියලා හැමෝටම කියනවා මෙයා සර් කෙනෙක් කියලා. මම රියදුරෙක්. ඒ වුණාට මගේ පුතා සර් කෙනෙක් කියලා එදා බාලසර්ගේ තාත්තා හැමෝටම කියලා තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ බාලසර්ුයි බාලසර් එක්ක අලුත් ඉස්කෝලේට යන අනිත් ගුරුවරු දෙන්නයි. මේගොල්ලෝ පහුවදා අලුත් ඉස්කෝලේට යනවා. ඒ ඉස්කෝලේට යනකොට මේ කට්ටියට ලැබෙන්නේ නම් පුදුමාකාර පිළිගැනීමක්. මේ ගමේ ලොක්කා තමයි මුත්තු පාණ්ඩියන් කියන්නේ. මේ මුත්තු පාණ්ඩියන් මේ අලුත් ගුරුවරු ඉස්කෝලේට එනකොට මේ කට්ටියව හොඳට පිළිගන්නවා. බාලසර්ට එතනදී භූපති කියලා කෙනෙකුත් හම්බ වෙනවා. භූපති කියලා කියන්නේ ඒ ගමේ වීඩියෝ ෂොප් එකක් කරගෙන යන වීඩියෝග්‍රැෆර් කෙනෙක්. ප්‍රින්සිපල් ඉස්කෝලේ පෙන්නගෙන යනකොට අපේ බාලසර් එක තැනක නතර වෙනවා. ඔව් ඔයාලා හිතුව හරියටම හරි. ඒ තමයි අපේ අනිත් මේන් රෝල් එක. ඒ කියන්නේ ෆීමේල් මේන් රෝල් එක. ඒ තමයි මීනක්ෂි ටීචර්. එතකොට අපේ ප්‍රින්සිපල් සර් ඇවිල්ලා බාලසර්ට මීනක්ෂි ටීචර්වත් අඳුන්වලා දීලා මේ අලුත් පාසලේ අලුත් ළමයි ටිකවත් අඳුන්වලා දෙනවා. බාලසර් නම් දැන් ඉන්නේ හරිම සතුටින්. මොකද අලුත් ඉස්කෝලේ ගැන එයාට තියෙන පුදුමාකාර ලස්සන හැඟීමක්. ඊළඟ දවසේ උදේම අපේ බාලසර් හරි සතුටින් ඉස්කෝලේට එනවා. ඒ වුණාට සර්ට ආපු ගමන් දකින්න ලැබෙන්නේ නම් එච්චර සතුටු හිතෙන දෙයක් නන් නෙවෙයි. මොකද දන්නවද දකින්න ලැබෙන්නේ? කලින් දවසේ ආපු ළමයි එක්කෙනෙක්වත් මේ දවසේ ඉස්කෝලේට ඇවිල්ලා නැහැ. ඊට පස්සේ අපේ බාලසර් යන්නේ
ඉස්කෝලේ ප්‍රින්සිපල්ව හම්බ වෙන්නේ. ප්‍රින්සිපල් ගාවට ගිහිල්ලා මොකද සර් මේ වෙන්නේ? ඊයේ ළමයි ඔක්කොම ඇවිල්ලා හිටියා. ඇයි අද ළමයි නැත්තේ කියලා. එතකොට ප්‍රින්සිපල් සර් දැන් තියෙන තත්ත්වය පැහැදිලි කරලා බාලසර්ට කියලා දෙනවා. ඊයේ ඒ ඉන්දවල තිබ්බේ 10 වසරේ පාස් ළමයි. ඒත් සභාපතිතුමාගේ ඉල්ලීමකට තමයි මේ ළමයි ඉස්කෝලේට ඇවිල්ලා තියෙන්නේ. මේ ඇත්ත ඔක්කොම දැනගෙන බාලසර් අවුලෙන් ඉන්නේ කියලා දැකලා මීනක්ෂි ටීචර් ඇවිල්ලා බාලසර්ට කියනවා සල්ලි තියෙන ළමයි පෞද්ගලික පාසල් වලට ගියා. සල්ලි නැති ළමයි කුලිය වැඩ කරන්න ගත්තා. ඒකෙන් පාසල් වැහිලා ගියා කියලා. ඊට පස්සේ මීනක්ෂි මැඩම් කියනවා ළමයින්ට ඉගෙන ගන්න ඕනේ වුණාම අධ්‍යාපනය දෙන්න ගුරුවරු හිටියේ නැහැ. දැන් ගුරුවරු හිටියත් ළමයි එන්නේ නැහැ. එහෙම කියලා මීනක්ෂි මැඩම් කියනවා බාලසර්ුයි අනිත් සර්ලා දෙන්නයි තව සතියක් ඇතුළත ඉස්කෝලෙන් යයි. ඒ නිසා මටත් ඔයාලා ගැන විශ්වාසයක් නැහැ කියලා. ඊට පස්සේ බාලසර් අභියෝග කළා කියනවා එදා නාම ලේඛනයේ හිටපු ළමයි ඔක්කොම සවුද වෙනකොට ආපහු ඉස්කෝලේට ගෙන්නනවා. ඒ කියලා බාලසර් ඊළඟ දවසේ උදේම හැම ළමයෙක්ගෙම ගෙදරට ගිහිල්ලා ඇයි ළමයි ඉස්කෝලේ එන්නේ නැත්තේ කියලා හොයලා බලනවා. ඒ ඔක්කොම හොයලා බැලුවට පස්සේ බාලසර්ට ඒකෙන් අන්තිමේට තේරෙන්නේ මේ ළමයින්ගේ පවුල්වල වියදම ආදායමට වඩා ගොඩක් වැඩි කියලා. ඒක පියව ගන්න ළමයි හැමෝම කුලී වැඩ කරනවා. එහෙම නැත්නම් තව දෙමව්පියන්ගේ අදහස තමයි ගෑල් ළමයි කවදා හරි කසාද බැඳලා වෙන ගෙදරකට යනවා. එතකොට ඉගෙනගෙන තේරුමක් නැහැ කියන එක. මේ ඔක්කොම අහගෙන ඉඳලා අපේ බාලසර් සභාපතිතුමාගෙන් එකම එක ඉල්ලීමක් ඉල්ලනවා. සභාපතිතුමා කියනවා කියන්න බාලසර් මං ඔයාගේ ඕන ඉල්ලීමක් ඉෂ්ට කරලා දෙන්නම් කියලා. බාලසර් කියනවා එදා ඉස්කෝලේට ආපු ළමයිනුයි ඒ ළමයින්ගේ දෙමාපියනුයි එකතු කරලා එයාට රැස්වීමක් ලෑස්ති කරලා දෙන්න කියලා. මුත්තු පාණ්ඩියට නම් ඒක හරිම ලේසි වැඩක්. ඉතින් මුත්තු පාණ්ඩියෙන් ඊළඟ දවසේම අපේ බාලසර්ට රැස්වීමක් ලෑස්ති කරලා දෙනවා. මෙතනදී බාලසර් හරි අමුතු කතාවක් කියනවා. මං ළමයින්ට ඉස්කෝලේට එන්න කිව්වහම ඉස්කෝලේට ආවේ නැහැ. ඒ ඇයි කියලා අහපුවාම ඒ ළමයින්ගේ ගෙවල් වල වැඩිහිටියෝ කියන්නේ ඒ කට්ටිය හම්බ කරන්න යනවා කියලා. එහෙම කියලා සර් කියනකොට එක මිනිස්සෙක් නැගිටලා කියනවා "ඇයි සර් එහෙම කියන්නේ හම්බ කරන එක වැරදිද කියලා?" ඉගෙන ගන්නෙත් හම්බ කරන්න නේද කියලා ඒ මිනිස්සයා සර්ගෙන් අහනවා. ඒ කතාව ඇහිච්ච ගමන් මුත්තු පාණ්ඩියන් කියනවා "ෂා නියමයිනේ බා. උඹ කිව්වේ සුපිරි කතාවක්" කියලා. ඊට පස්සේ මුත්තු පාණ්ඩියන් කියනවා "මේ ඉන්නේ අපේ පොලිස් සර්. එයා මාසෙට රුපියල් 4500ක් හොයනවා. ඒ වුණාට අපේ ගමේ ඉන්න අරක්කු කඩේ සේතු ඊට වැඩිය හම්බ කරනවා. දවසට රුපියල් 500ක් හොයන්න නැතුව කඩේ වහන්නෙත් නැහැ කියලා." ඊට පස්සේ මුත්තු පාණ්ඩියන් කියනවා ඉගෙන ගත්ත මේ අපේ පොලිස් සර්ට වැඩිය අර සේතෝ කොච්චර ගාණක් හොයනවද කියලා. ඒක අහගෙන ඉඳලා අපේ බාලසර් කියන්නේ හරි ලස්සන කතාවක්. සර් කියනවා රාමේශ්වර බෝට්ටුකාරයෙක් හිටියලු. ඒ බෝට්ටුකාරයාට ළමයි 5 දෙනෙකුයි ආදරණීය බිරිඳකුයි හිටියලු. ඒ ළමයි 5 දෙනාගෙන් අන්තිම ළමයා හොඳටම ඉගෙන ගත්තලු. හොඳට ඉගෙනගෙන ඒ ළමයා පන්තියේ පළවෙනියා වෙනවා. ඊට පස්සේ මැඩ්‍රාස් වල තාක්ෂණික විශ්වවිද්‍යාලේ උපාධිය හදාරලා ඉංජිනේරුවෙක් වෙනවා. කාලයක් යනකොට මෙයා විද්‍යාඥයෙක් බවටත් පත් වෙනවා. විසයිල් මැක් කියලා ගෞරව නාමයකුත් ලබා ගන්නවා. සර් අන්තිමේට මේ කතාව කියලා මේ ඉන්න දෙමාපියන්ගෙනුයි ළමයින්ගෙනුයි අහනවා ඔයාලා දන්නවද මේ කවුද කියලා කියලා. එතකොට කවුරුත් කිසිම සද්දයක් නැහැ. මොකද කවුරුත්ම දන්නේ නැහැ මේ කවුද කියලා. සර් කතාව කියලා අන්තිමේට කියනවා ඒ තමයි APJ අබ්දුල් කලාම් කියලා. ඔයාලා මේ හිතන විදිහට එදා ඒ බෝට්ටුකාරයාත් හිතුවා නම් අද මේ APJ අබ්දුල් කලාම් කියන විද්‍යාඥයා බිහි වෙනවද කියලා. මේ කතාව අහගෙන ඉඳලා මේ දෙමාපියන්ටයි මේ ළමයින්ටයි ගැනීමේ තියෙන වටිනාකම තේරෙනවා. මේක තේරුම් අරගෙන ඊළඟ දවසේ ඉඳලා ළමයි හැමෝම ඉස්කෝලේට අලුත් විදිහට එන්න පටන් ගන්නවා. මේ ළමයින්ට සර් මුලින්ම අලුත් ටෙස්ට් එකක් දෙනවා. මේ ළමයි ඊළඟ දවසේ යනකොට ඒක කරගෙන එනවා. හැබැයි මේ පොත් හැම එකේම තියෙන අකුරු එකම වගේ. සර් කියනවා ඔයාලා නියමයට කරලා තියෙනවා. හැබැයි මේ පොත්වල තියෙන අකුරු හැම එකම එක වගේ. කවුද මේක ලිව්වේ කියලා. ඊට පස්සේ මේ ළමයි කියනවා ඒක ඔක්කොම ලිව්වේ මුත්තු කියලා. ඊට පස්සේ අපේ සර් ඒ කියන්නේ අපේ බාලසර් ගිහිලා ප්‍රින්සිපල් සර්ගෙන් අහනවා කවුද මේ මුත්තු කියන්නේ කියලා. මුත්තු කියන්නේ හොඳට ඉගෙනගෙන එක එක්සෑම් එකක් ලිව්වට පස්සේ එයාගේ අම්මයි තාත්තයි වස බීලා මැරිලා ඒ දුකට ඉගෙනීම අතහැරපු ළමයෙක් කියලා. ඊට පස්සේ අපේ බාලසර් ඊළඟ දවසේ ඉඳලා මුත්තුවත් ඉස්කෝලේට එකතු කරගන්නවා.
කොහොම හරි ඔහොම ටික දවසක් යනකොට බාල සර් එක්ක ආපු අනිත් සර්ලා දෙන්නම ඒ කියන්නේ කාර්තික් සර්ුයි ප්‍රකාශ් රෙඩ්ඩි සර්ුයි දෙන්නම ඉස්කෝලේ ඇතැරලා යන්න යනවා. අන්තිමේට ඒ සර්ලා දෙන්න උගන්වපු රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයි උගන්වන්න වෙන්නේ අපේ බාල සර්ට. බාල සර් ඒ වගකීමත් අරගෙන මේ ළමයින්ට හොඳට උගන්වනවා. ළමයි හොඳටම ඉගෙන ගන්නවා. මේ ළමයි හොඳට ඉගෙනගෙන ෆස්ට් ක්ලාස් එකක් එක්ක ළමයි හැමෝම හොඳට විභාගේ සමත් වෙනවා. ඊට පහුවදා ඉස්කෝලේ ලොකු උත්සවයක් ලෑස්ති කරනවා. මේ උත්සවයට තිරුපතිත් එනවා. තිරුපති ඇවිල්ලා බාල සර් එක කතා කරලා කියනවා තමුසෙ මෙහෙම රජයේ පාසල්වල හොඳ රිසර්ච් දාපුවම මගේ කෝචින් සෙන්ටර්ස් වලට මොකද වෙන්නේ? ඔයා මෙතන නෙමෙයි ඉන්න ඕනේ මගේ කෝචින් සෙන්ටර් එකේ කියලා. ඒක අහලා බාල සර්ට ගොඩක් දුක හිතෙනවා. ඊට පස්සේ බාල සර් කියනවා සර් මම ඔයත් එක්ක එන්නේ නැහැ. මම මේ ළමයින්ට උගන්වලා මේ ළමයි හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක්ක හොඳට විභාගේ පාස් කරලා ඔයාලට පෙන්නන්නම් කියලා. මේ බාල සර්ගේ අභියෝගය තිරුපති බාර අරගෙන එතනින් යනවා. ඒ කරලා තිරුපති ගිහිල්ලා මොලේ කල්පනා කරලා හොඳ වැඩක් කරනවා. හොඳ වැඩක් කියන්නේ ඒකෙන් අපේ බාල සර්ට වෙන්නේ නම් නරකක්. මොකද දන්නවද මේ තිරුපති කරන්නේ? තිරුපති දේශපාලඥයෝ ලවා රජයට කියවනවා හැමදේම පෞද්ගලීකරණය වෙලා. අධ්‍යාපනය පවා පෞද්ගලීකරණය වෙලා. මේ පෞද්ගලික පාසල් රජයේ පාසල් වලට ගුරුවරු යවලා මේ කරන වැඩේ නතර කරන්න කියලා කියනවා. මේක නිසා අපේ බාල සර්ටත් රජයේ පාසලට ගිහිලා උගන්වන්න බැරි වෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය වුණ එක වළක්වන්න කියලා උද්ඝෝෂණ පවා සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා රජයට වෙනවා මේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරපු එක. ඒ කියන්නේ මේ පෞද්ගලික පාසල් වල ගුරුවරු රජයේ පාසල් වල උගන්වන්න යන එක නතර කරන්න. ඉතින් මේ සිදුවීම් නිසා අපේ බාල සර්ටත් ඉස්කෝලේ උගන්වන්න යන්න බැරි වෙනවා. ඊට පස්සේ කියනවා මේ පෞද්ගලික පාසල් වලින් දාපු ගුරුවරු ඔක්කොම අයින් කරන්න. රජයේ පාසල් වලට දාන්න අලුත් ගුරුවරු අපි තෝරලා තියෙන්නේ. ඒගොල්ලෝ අලුත් ඉස්කෝල වලට දාන්න මාස 3කින් ඒ වැඩ ඔක්කොම සිද්ධ කරනවා කියලා රජය දැනුම් දෙනවා මහජනතාවට. ඊට පස්සේ අපේ බාල සර් ආපහු ගෙදර යනවා. ඒ ගෙදර ගිහිල්ලා තාත්තත් එක්ක කතා කරනකොට තාත්තා කියනවා මට සල්ලි නැති නිසා පුතේ ඔයාව ඉංජිනේරුවෙක් කරන්න බැරි වුණා. හැබැයි මගේ පුතේ ඔයා උගන්වලා ළමයෙක්ව ડોක්ටර් කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරොත් අන්න එදාට ඔයත් එක්ක මමත් දිනනවා කියලා. මේ කතාව අහලා බාල සර් ආයෙම ඉස්කෝලේ ළමයින්ට ක්ලාස් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ ඉස්කෝලේ නන් නෙවෙයි. වෙන කෙනෙක්ගේ ඉඩමක මඩුවක් ගහලා ඒක චුටි ඉස්කෝලයක් විදිහට හදා ගන්නවා. ඉතින් ළමයි එතන ඉගෙන ගන්න යනවා කියලා තිරුපතිට ආරංචි වෙනවා. කොහොම හරි මැරයෝ යවලා අපේ සර්ට ගහලා ඒ කියන්නේ අපේ බාල සර්ට ගහලා මේ ක්ලාස් එක සුණු විසුණු කරලා දාලා හැමදේම කඩලා බිඳලා දානවා. ඉතින් අපේ බාල සර්ට මේ දේවල් ඉවසගෙන ඉන්න බැරුව අන්තිමේට අපේ බාල සර් මේ මැරයොත් එක්ක ගහ ගන්නවා. ඊට පස්සේ අන්තිමේට මේ මැරයෝ අපේ බාල සර්ට බය වෙලා මෙතනින් පැනලා යනවා. ඒ යනවත් එක්කම පොලිස් ජීප් එකක් එනවා. ඒ ඇවිල්ලා මේ පොලිස් කාරයෝ අපේ බාල සර්ව අරගෙන යන්න හදනවා. ඒ අරන් යන්න හදන්නේ වෙන කෙනෙක්ගේ ඉඩමක අනවසරෙන් ඒ කෙනාගෙන් අහන්නේ නැතුව අනවසරෙන් පාවිච්චි කරා කියලා. ඊට පස්සේ බාල සර්ට තරහ ගිහිල්ලා මේ පොලිස් කාර්යයටත් ගහනවා. ඊට පස්සේ පොලිස් කාර්යයට අත ඉස්සුවා කියලා අපේ බාල සර්ව පොලිසියට අරන් යනවා. අරන් ගිහිල්ලා හොඳටම ගහනවා. මේ දේවල් වෙන අතරේ බාල සර්ගෙන් ඉගෙන ගන්න ළමයි ඇවිල්ලා පොලිසිය ලොකු කලබලයක් ඇති කරනවා. පොලිස් වාහන කුඩු කරනවා. පොලිසියට ගල් ගහනවා. අන්තිමේට මෙතෙන්ට මේ ළමයින්ගේ දෙමව්පියෝ ඇවිල්ලා මේ ළමයින්ව අරන් යනවා. ඊට පස්සේ තිරුපති ගමේ නායකයා වෙච්ච මුත්තුපාණ්ඩියන්ට කතා කරලා අපේ මේ බාල සර් අනාථයෙක් වගේ ගමෙන් එලවන්න කියලා උපදෙස් දෙනවා. මේක අහලා මේ හැමෝම අපේ බාල සර්ගේ බඩුව එළියට දාලා අර පොලිස් ජිප් එකෙන් ඇවිල්ලා මේ අපේ බාල සර්ව ගමේ බස්සලා යනවා. බාල සර් මේ බඩුත් අරගෙන ගමෙන් යනවා. මීනක්ෂි මැඩම් ගමට එනකොට මේ හැමදේම වෙලා ඉවරයි. එතකොට මීනක්ෂි මැඩම් මේ හැමදේම දැනගන්නකොට ගොඩක් පරක්කුයි. එතකොට අපේ බාල සර් මේ ගම දාලා ගිහිල්ලත් ඉවරයි. මීනක්ෂි මැඩම් බාල සර්ට කතා කරලා ආයෙම එන්න කියලා කියනවා. එම නැත්තම් මීනක්ෂි මැඩම්ට බාල සර් නැතුව ඉන්න බෑ. මීනක්ෂි මැඩම් බාල සර් ගාවට එනවා කියලා කියනවා. ඊළඟ දවසේ ඉඳලා අපේ බාල සර් ජොබ් එකක් හොයන්න සෑහෙන කට්ටක් කනවා. ඒ වුණාට තිරුපතිගේ මැදිහත් වීම නිසා අපේ බාල සර්ට කොතනින්වත් ජොබ් එකක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ බාල සර්ට කරන්නම දෙයක් නැති තැන බාල සර් තමන්ගේ ගෙදර නොමිලේ ක්ලාස් කරන්න පටන් ගන්නවා.
ඉතින් එහෙම ක්ලාස් කර කර ඉද්දි මීනක්ෂි මැඩම් සර්ගේ ගෙදරට එනවා. සර්ගේ ගෙදරට ඇවිල්ලා සර්ගේ අම්මට කියනවා මෙයා මාව බදින්නම් කියලා මාව අතෑරලා දාලා ආවා කියලා. ඒක අහලා අම්මා කියනවා මේ දේවදූතියක් අගේ ඉන්න දුවට උඹ එහෙම කිව්වද කියලා. එහෙම කියලා මීනක්ෂි මැඩමුත් ආදරෙන් ගෙදරට එක්කන් ගිහිල්ලා මීනක්ෂි මැඩම් ගෙදර නතර කරගන්නවා. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යනවා. මීනක්ෂි මැඩම් ටිකෙන් ටික බාලසව වෙනස් කරනවා. ආපහු ගමට ගිහිල්ලා ළමයින්ට පාඩම් උගන්වන්න කියලා. ඒ වුණාට බාලසර් නම් ඒකට කැමති වෙන්නෙම නැහැ. මේත් එක්කම මීනක්ෂි ටීචර් අපේ බාලසර්ට කියනවා අලුතෙන් ආපු ගුරුවරු නම් කිසිම වැඩක් නෑ. එයාලා පාසල වෙනුවෙන් කිසිම දෙයක් කරන්න. ඉතින් ළමයින්ට ඉස්කෝලේට එන එකත් එපා වෙනවා කියලා. මේ දේවල් කියලා අපේ මීනක්ෂි මැඩම් බාලසර්ගේ හිත ටික ටික වෙනස් කරනවා. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ බාලසට මේ ගම ඇතුළට යන්න විදිහක් නැහැ. හැබැයි ඒත් එක්කම ඒකට ලස්සන විසඳුමකුත් මේ අපේ බාලසර්ට හම්බ වෙනවා. අපේ බාලසර්ුයි මීනක්ෂි මැඩමුයි ගිහිල්ලා භූපතිව හම්බ වෙනවා. මං හිතනවා ඔයාලට භූපතිව මතක ඇති කියලා. කවුද මේ භූපති? භූපති කියලා කියන්නේ ගමේ වීඩියෝ ෂොප් එකක් පවත්වාගෙන යන වීඩියෝග්‍රැෆර්. මෙයාව හම්බ වෙලා අපේ බාලසර් වීඩියෝ තාක්ෂණය මාර්ගයෙන් මේ ගම ඇතුළට ගිහිල්ලා ළමයින්ට ක්ලාස් කරන්න පටන් ගන්නවා. භූපති චිත්‍රපටි 12 වසර ළමයින්ට නොමිලේ පෙන්නනවා කියලා වෙලාවක් කියනවා. ඉතින් අන්න ඒ වෙලාවට 12 වසරේ ළමයි හැමෝම එන්න කියලාත් භූපති කියනවා. මේකත් එක්ක 12 වසරේ ළමයි හැමෝම මේ චිත්‍රපටිය බලන්න ලෑස්ති වෙලා මේ චිත්‍රපටි පෙන්වන තැනට යනවා. එතකොට තමයි මේ ළමයිනුත් දැනගන්නේ මේ චිත්‍රපටියක් පෙන්නනවා කියලා මේ කට්ටියව ගෙන්නගෙන එයාලගේ බාලසර් එයාලට ක්ලාස් කරන්න තමයි හදන්නේ කියලා. මේ ප්ලෑන් එක භූපතිගේ අපේ බාලසර්ගේ මීනක්ෂි මැඩම්ගේ ලස්සන ප්ලෑන් එකක්. ඉතින් මේ විදිහට ළමයින්ට හැමදාම ක්ලාස් කරනවා. ඉතින් මේ විදිහ නිසා ගමේ ළමයි හොඳට ඉගෙන ගන්නවා. මේක දැකලා ප්‍රින්සිපල් සර්ට බීනක්ෂි මැඩම්ට වගේම අපේ බාලසර්ටත් ගොඩක් සතුටුයි. මෙතනදී බාලසර් එක්සෑම් එකට විතරක් නෙවෙයි මේ ළමයින්ව TNPC එක්සෑම් එකටත් ලෑස්ති කරන්න ඒ කියන්නේ TNPC එක්සෑම් එකටත් මූණ දෙන්න ඕනේ කියලා මේ ළමයින්ගේ ඔළුවේ ලස්සන බලාපොරොත්තුවක් ඇති කරනවා. කොහොම හරි ටික දවසක් යනකොට තිරුපති අපේ බාලසර් මෙන්න මේ විදිහට ක්ලාස් කරනවා කියලා දැනගන්නවා. මේක දැනගෙන තිරුපති කෙලින්ම කෝල් එක ගන්නෙ ගමේ නායකයා වෙච්ච මුත්තු පාණ්ඩියන්ට. ඊට පස්සේ මුත්තු පාණ්ඩියන් කියනවා අයුක්තියටයි අසාධාරණයටයි සීමාවක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මේකත් එක්ක අපිට පේනවා මුත්තු පාණ්ඩියනුත් තමන්ගේ ළමයා ඉගෙන ගන්නවට ගොඩක් කැමතියි කියලා. ඉතින් එතන ඉඳලා මේ ළමයි හොඳට ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ ළමයි TNPC එක්සෑම් එකට මූණ දෙනවා. මූණ දෙන්න යන ලෑස්ති වෙනවා. මූණ දෙන්න යන ලෑස්ති වෙනකොට ඒ කියන්නේ එක්සෑම් එක ලියන්න හෝල් එකට යන්න ලෑස්ති වෙනවා. ඒ යන්න ලෑස්ති වෙනකොටත් තිරුපති ඒක නවත්තන්න මැරයෝ දාලා මේ බස් එක නතර කරවනවා. හැබැයි ළමයින්ගේ වාසනාවට බස් එක ඇතුලේ අපේ බාලසර්ොත් ඉන්නවා. මේ බාලසර් මේ ආපු මැරේ හැමෝටම ගහලා අපේ ළමයි එක්සෑම් එකට පිටත් කරලා අරිනවා. ඒ වුණාට එක මැරයෙක් කරපු දෙයක් නිසා බස් එක තවදුරටත් ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් බාලසර්ගේ හැම බලාපොරොත්තුවක්ම සුන් වෙලා යනවා. ඒ වෙනකොට එතනින් කරත්ත පෝලිමක් යනවා. අපේ බාලසර් දුවගෙන ගිහිල්ලා ඒ කට්ටියට වැඳලා කියනවා අනේ අපේ ළමයින්ට එක්සෑම් එකට යන්න ඔයාලගේ කරත්ත ටික දෙන්න පුළුවන්ද? ඒ ළමයින්ගේ අද ලියන එක්සෑම් එකෙන් මෙයාලගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඒ කියන දේ අහගෙන ඉඳලා එතන හිටපු වයසක මිනිස්සෙක් එයාලා ඒ අරගෙන යන ගමන් හිටපු බඩු ටික ඔක්කොම එතන බිමට දාලා අපිට මේවා නම් කවදා ගෙනියන්න බැරිද? ළමයින්ගේ ජීවිතේ වෙනස් වෙන මේ එක්සෑම් එක අද මේ ළමයි ලියන්නම ඕනේ කියලා මේ කරත්තවල දාගෙන ළමයින්ව ඉස්කෝලේට එක්සෑම් හෝල් එකට එක් කරගෙන යනවා. ඉතින් මේ විදිහට කාලේ ගත වෙනකොට මේ කට්ටිය මහන්සි වෙලා පාඩම් කරලා ලියපු එක්සෑම් එකේ රිසල්ට්ස්ුත් එනවා. මේ කට්ටියගේ මහන්සියේ ප්‍රතිඵල මල්ඵල ගැන්වෙන මොහොත උදා වෙනවා. මේගොල්ලෝ හැමෝම මෙයාලගේ රිසල්ට්ස් චෙක් කරනවා. ඒ රිසල්ට්ස් චෙක් කරනකොට හැමෝම දැනගන්නවා මේ 45 දෙනාගෙන් 45 දෙනාම හොඳම රෑන්ක් ටික දාලා කියලා. ඊට පස්සේ අපිට පෙනෙන වර්තමාන කතාව. මෙතනදී AM කුමාර් කියනවා නෑ 45යි නෙවෙයි 46යි.
එතකොට අපේ ආදි ඇතුළු පිරිස අහනවා කවුද 46 වෙනියා කියලා. එතකොට තමයි අපිට මේ ඒ.එම්. කුමාර්ගේ කතාව පෙන්වන්නේ. 46 වෙනියා. එහෙමත් නැත්නම් එතන රෑන්ක් එක ඉහළම පුද්ගලයා. එතන පළවෙනි රෑන්ක් එක අරන් තියෙන්නේ මෙන්න මේ ඒ.එම්. කුමාර්. ඒ.එම්. කුමාර් කියලා කියන්නේ අපේ මුත්තු. ඉතින් ඊට පස්සේ මේ හැමෝම ගොඩක් සතුටින් ගිහිල්ලා මේ කට්ටිය දෙවියෝ ගාව බාර වෙලා ඒ බාර වෙච්ච ඔක්කොම ඔප්පු කරනවා. ඉතින් මේ හැමෝටම ගොඩක් සතුටුයි. මේක දැනගත් අපේ බාලසයටත් ගොඩක් සතුටුයි. බාලසයගේ තාත්තට බාලසයට වගේම සතුටුයි. ඊට පස්සේ මේ අපේ මුත්තු මේ සර් උගන්වපු වීඩියෝ පට ටික ගෙනහිල්ලා අපේ භූපතිට දෙනවා. භූපතිට දුන්නට පස්සේ භූපති ඒ මුත්තුගේ නම මොකක්ද කියලා අහනවා. එතනදී තමයි හැමෝම දැනගන්නේ මුත්තුගේ ඇත්තම නම. මුත්තුගේ ඇත්තම නම තමයි ආනන්ද මුත්තුවේල් කුමාර්. ඒ කියන්නේ ඒ.එම්. කුමාර්. ඒක තමයි මේ කැසට් ඇතුලේ ලියලා තිබ්බ ලිපිනේ තිබ්බ ඒ.එම්. කුමාර් කියලා තිබ්බ නම. ඉතින් මේ විදිහට ඒ.එම්. කුමාර් තමන්ගේ විස්තරය ආදිටයි ආදිගේ යාළුවෝ දෙන්නටයි කියනවා. හැබැයි එතනදී තව දෙයක් වෙලා තියෙනවා. මේ ළමයි මේ විදිහට ලොකු රෑන්ක් දාපු නිසා තිරුපති මේ ළමයි ගාවට ඇවිල්ලා ඒ ළමයින්ට එක එක ඔෆර්ස් දෙන්නම් කියලා ඒ ළමයින්ගේ ඉගෙනීමේ සල්ලි වලට ගන්නවා. ඊට පස්සේ මේ ළමයි ඔක්කොම බාලසයට මේ ගිහිල්ලා මේ කතාව කියනවා. මේ කතාව අහන් හිටපු බාලස ඉතින් ඔක තමයිනේ වෙන්න ඕනේ. ඔයාලා මහන්සි වෙලා ඔයාලගේ ජීවිතය දින්න. ඉතින් ඒ දිනපු ඔයාලගේ ජීවිතය තමයි මේ තිරුපති සල්ලි වලට ගන්න හදන්නේ. ඉතින් අපිට වෙන්න ඕන දේ වෙලා නේද? ඔයාලට බැනපු, ඔයාලා පහත් කරලා කතා කරපු මේ මිනිස්සයා දැන් ඔයාලා ගාව වැඳ වැටිලා ඔයාලට සල්ලි දීලා ඔයාලගේ නම විතරක් ඉල්ලනවා. ඉතින් බාල සර් මේ ළමයින්ව පොළඹවනවා මේ දෙයට කැමති වෙන්න කියලා. ඊට පස්සේ මේ තිරුපති ලොකු උත්සවයක් ලෑස්ති කරලා මේ ළමයින්ව එතනට ගෙන්නවලා ඒ ළමයිලාව කියවනවා මේ කට්ටිය ඉගෙන ගත්තේ තිරුපති කෝචින් සෙන්ටර් එකෙන් කියලා. පස්සේ ඒ උත්සවය ඉවර වෙනවත් එක්ක එතෙන්ට අපේ බාලා සර් එනවා. ඒ ඇවිල්ලා තිරුපතිත් එක්ක කතා කරනවා. එතකොට තිරුපති හරි උජාරුවෙන් කියනවා ඔයාගේ ළමයි ඔක්කොම ඉගෙන ගත්තේ මගේ කෝචින් සෙන්ටර් එකෙන් කියලා ඒ ළමයි කිව්වා කියලා. එතකොට බාලා සර් කියනවා ඉතින් සර් ඒ කට්ටිය මහන්සි වෙලා ඉගෙන ගත්ත ඉගෙනීම ඔයා නේද සල්ලි වලට ගත්තේ. එතකොට ඔයාට තේරෙනව නේද කවුද දිනුම් කියලා. මේ කතාව අහලා තිරුපතිට තේරෙනවා එයා පරාද වුණා කියලා. බාල සර් ඒ වෙනකොටත් අර රෑන්ක් දාපු ළමයි 46 දෙනාගෙන්ම ඉල්ලලා තිබ්බේ ඔයාලා මේ විදිහට ඉදිරියට ගිහිල්ලා කවදා හරි ඔයාලා වගේ ඉගෙනීමට සල්ලි නැති දුප්පත් ළමයින්ට නොමිලේ උගන්වන්න කියලා. ඉතින් මේ සිද්ධි වලින් පස්සේ මේ ළමයි කවදාවත් අපේ බාල සර්ව නම් දැකලා තිබුණේ නැහැ. ඉතින් චූටි ගමකින් ආපු මේ ළමයි දැන් රටේ ලොකු ලොකු තැන්වල ඉන්නවා කියලා අපිට මේ කතාවෙන් පෙන්නනවා. ඊට පස්සේ අපි වෙක්කන් යන්නේ මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා දාපු ළමයි හැමෝටම මුදල් ගැනීමකින් තොරව ඉගෙනීම ලබා දෙන තැනක් කියලා ඒ.එම්. කුමාර් ආදිටයි ආදිගේ යාළුවෝ දෙන්නටයි කියලා මේ සීන් එක කට් වෙනවා. එතනින් පස්සේ අපිට පෙන්වන්නේ ඉගෙන ගන්න මහන්සි වෙලා වැඩ කරන දුප්පත් කොල්ලෙක්ව. ඒ ළමයා පොතක් ගන්න ගොඩාක් දේවල් කරලා සල්ලි හොයාගන්නවා. මේ දේ අපේ බාලස දකිනවා. ඉතින් ඊට පස්සේ ඒ ළමයාව එක් කරගෙන යන්නේ අන්සාරි ස්කූල් ඔෆ් නොලෙජ් කියන ඉස්කෝලේට. මේක කරගෙන යන්නේ අපේ බාලසරුයි මීනක්ෂි මැඩුනුයි. මෙතනත් වෙන්නේ අධ්‍යාපනය දුප්පත් ළමයින්ට සල්ලි ගැනීමකින් තොරව හොඳට උගන්වන එක. ඉතින් මේ කතාව බලපු ඔයාලට තේරෙනවා ඇති අධ්‍යාපනයේ වටිනාකම. ඔයාලට තේරෙනවා අධ්‍යාපනය කියන දේ හරියටම කරගත්තොත් ඒ කියන්නේ ඉගෙනීම අපි හරියට කරගත්තොත් ඉගෙනීමෙන් අපිට සල්ලි හොයන්න වගේම ඉගෙනීමෙන් අපිට ලොකු ගෞරවයකුත් ලැබෙනවා කියලා. ඉතින් මේ විදිහට අපේ බාලසර්ගේ ලස්සන කතාව ඒ.එම්. කුමාර් අපේ ආදිටයි ආදිගේ යාළුවෝ දෙන්නටයි කියනවත් එක්ක මේ ලස්සන මූවි එක ඉවර වෙනවා.